අයිතිකරුවන් හැමදෙනාටම වගේ දරුණු ඉරණමක් අත්කර දුන්න ඉතිහාසයේ ශාපලත් වස්තුන් වලින් එකක් වෙච්ච හෝප් ඩයමන්ඩ් එහෙමත් නැත්නම් බලාපොරොත්තුවේ දියමන්තය ගැන ඔයා මීට කලින් දැනගෙන හිටියාද? ඉතින් මේ වීඩියෝ එකෙන් අදටත් ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙන මෙන්න මේ ශාපලත් දියමන්තයේ ඉතිහාසය ගැන අද අපි කතා කරමු. ඉතින් මේ හෝප් දියමන්තිය ටැවර්නියර් කියලා ප්‍රංශ වෙළෙන්දෙක් 17 වන සියවසේ ඉන්දියාවේ කොල්ලූර් පතලෙන් නිස්සාරණය කරලා තියෙනවා. මේ දියමන්තිය ඒකේ තිබුණ විශාලත්වය සහ නිල් වයලට් වර්ණය හින්දා 17 වන සියවසේ ඉඳලම ගොඩක් ප්‍රසිද්ධියටපත් වෙලා තියෙනවා. කොහොම වුණත් සමහර තැන්වලදී කියවෙන්නේ වෙනස්ම කතාවක්. ඒක තමයි මේ ටැවර්නියර් 17 වන සියවසේදී හින්දු පිළිමයකින් මේ නිල් දියමන්තිය හොරගම් කරලා තියෙනවා. මේක දැනගත්තු පූජකවරු දියමන්තිය අයිති වෙන හැම කෙනෙක්ටම ශාප කරලා තියෙනවා කියලා සමහර ජනප්‍රවාදවල කියවෙනවා. ඉතින් මේ දියමන්තිය හොරගම් කරාට පස්සේ ටැවර්නියර්ට දරුණු උණක් වැළඳිලා මරණයටපත් වුණා කියලා තොරතුරු සඳහන් වෙනවා. ටැවර්නියර්ගෙන් පස්සේ මේ දියමන්තිය අයිති වෙන්නේ 14 වන ලුයි රජතුමාට. මේ රජතුමා 1673 දී හෝප් දියමන්තියේ පළවෙනි කප්පාදුව සිද්ධ කරනවා. ඒ කියන්නේ දියමන්තිය දීප්තිය වැඩි වෙන විදියට රජතුමාට අවශ්‍ය පරිදි මේ දියමන්තියේ හැඩය වෙනස් කරනවා. ටික කාලෙකින් මේ 14 වෙනි ලුයි රජු කකුලේ ඇති වුණ ගැන්ග්‍රීන් කියන රෝගයෙන් මිය යනවා. ඉතින් මේ 14 වන ලුයි රජුගේ කාලයේදී නිකලස් කියන නිලධාරියා රජුට සමීපව සේවය කරලා තියෙනවා. විශේෂ අවස්ථාවලදී නිකලස් මේ දියමන්තිය පැලදගෙන හිටියා කියලා සමහර මූලාශ්‍රවල සඳහන් වෙනවා. කොහොම වුණත් ටික කාලයකට පස්සේ රජු හා නිකලස් අතර ඇති වුණ මතභේදයකින් නිකලස්ව ප්‍රංශයෙන් පිටුවහල් කරලා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරලා තියෙනවා. 14 වන ලුයි රජුගෙන් පස්සේ මේ හෝප් දියමන්තිය 16 වන ලුයි රජු සහ ඔහුගේ බිරිඳ වන මාරි ඇන්ටොනෙට් දක්වා ලුයි පවුල ඇතුලේ තිබිලා තියෙනවා. කොමුණත් ප්‍රංශ විප්ලවය අතරතුර අධිරාජ්‍ය ද්‍රෝහී චෝදනාවකට එරෙහිව 16 වන ලුයි රජු සහ මාරි ඇන්ටොනෙට් හිසගසා දමා ඝාතනයට ලක් කෙරුණා. මේ යුවලට අත්වෙච්ච මේ ඉරණමට හෝප් දියමන්තියේ ශාපය හේතු වුණා කියලා පසු කාලීනව මිනිස්සු විශ්වාස කරන්න පටන් ගත්තා. මේ සිද්ධියෙන් පස්සේ මාරි ඇන්ටොනෙට්ගේ මාලිගාවේ සමාජිකාවක් වුණ මාරි ලුයිස් කුමරිය මේ ශාපලත් දියමන්තිය తాවකාලිකව පැලඳගෙන ඉන්නවා. අවසනාවන්ත විදියට මාරි ලුයිස් කුමරියත් ටික කාලෙකින් මරණයටපත් වෙනවා. ප්‍රංශ විප්ලවය අතරතුර ලන්දේසි ස්වර්ණාභරණ වෙළෙන්දෙක් වුණ විල්හෙම් ෆෝල්ස් දියමන්තිය හොරකම් කරනවා. ඊට පස්සේ මෙයා මේ කැරට් 115 දියමන්තිය වර්තමානයේ දක්නට ලැබෙන කැරට් 45 දියමන්තිය බවට කප්පාදු කරනවා. මේ කප්පාදු කිරීමෙන් පස්සේ ෆෝල්ස්ගේ පුතා දියමන්තිය හොරකම් කරලා තියෙනවා වගේම එයා ෆෝල්ස්ගේ පියාව ඝාතනය කරලා සියදිවි නසාගෙන තියෙනවා. මේ සිද්ධි වලින් පස්සේ දියමන්තිය ගැන කිසිම තොරතුරක් හම්බ වෙලා නැහැ. ඒත් 1839 දී හෝප් කියන ලන්ඩන් බැංකු පවුලට අයත් මැණික් එකතුවකින් මේ දියමන්තිය ආයෙත් හම්බ වෙනවා. ඊට පස්සේ මේ දියමන්තිය 1910 දී පියරේ කාටියර් කියන වෙළෙන්දා මිලදී ගන්නවා. වැඩි කාලයක් යන්න කලින් ඒ කියන්නේ 1912 දී එවලින් වොල්ස් මැක්ලින් කියන ධනවත් කාන්තාව පියරේගෙන් මේ දියමන්තිය මිලදී ගන්නවා. මේත් එක්කම අවාසනාවන්ත සිද්ධීන් පෙළකට මැක්ලින්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ටික කාලයකින් මැක්ලින්ගේ නැන්දම්මා මිය යනවා වගේම මැක්ලින්ගේ පුතා වයස අවුරුදු 9 දී මිය යනවා. ඊට පස්සේ මැක්ලින්ගේ සැමියා ගෙදර අතහැරලා ගිහින් තිනවා වගේම පස්සේ කාලෙකදී මානසික රෝහලකදී එයත් මිය යනවා. මැක්ලින්ගේ දුව මද්ද්‍රව්‍ය වලට අධිකව ඇබ්බැහි වෙලා අවසානයේදී එයත් මිය යනවා. මේ සිද්ධිත් එක්ක මැක්ලින්ට එයාගේ වොෂින්ටන් පෝස්ට් කියන පුවත්පත් සංග්‍රහ ආයතනයත් විකුණන්න සිද්ධ වෙනවා. පසුකාලීනව මැක්ලින් මේ ප්‍රශ්නත් එක්කම මිය යනවා වගේම දියමන්තිය ප්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළෙන්දෙක් විසින් මිලදී ගන්නවා. ඊට පස්සේ මේ වෙළෙන්දා දියමන්තිය ඇමරිකානු තැපෑල හරහා ස්මිත්සෝනියන් ආයතනයට පරිත්‍යාග කරනවා. කොමුණත් ප්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළෙන්දට කිසිම හානියක් නොවුණත් ස්මිත්සෝනියන් වෙත දියමන්තිය බාර දුන්න තැපැල්කරුවා ටික කාලයකට පස්සේ අනතුරකින් මිය ගිහින් තියෙනවා. මේත් එක්කම මේ ශාපලත් දියමන්තියේ කතාව ඉවර වෙනවා වගේම වර්තමානයේදී මේ දියමන්තියේ වටිනාකම ඩොලර් මිලියන 250කට ආසන්න වෙනවා. වොෂින්ටන් වල තියෙන ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයේ අදටත් මේ දියමන්තිය තැන්පත් කරලා තියෙනවා. ඉතින් හෝප් දියමන්තිය ඇත්තටම ශාපලත් දියමන්තියක්ද? නැත්නම් මේ හැම මරණයක්ම අහම්බයක්ද? වගේ අදහස අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරන ගමන් අද ඔයාලගෙන් සමුගන්නවා. ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් මුණ ගැහෙමු. හැමෝටම සුබ දවසක්.